ආයිබෝවන් කියලා පිළිගන්නවා ගමරාල හෝම්ස් YouTube නාලිකාවට. ඉතින් ඔයාට ඔන්න අදත් වටිනා වීඩියෝ එකක් අරන් තමයි ගමරාල හෝම්ස් අපි ඔයා ළඟට ආවේ. ඉතින් වටිනා නිවසක් ඉඩමක් ගැන විස්තර කියන්න තමයි හදන්නේ. ඉතින් බලන්න මේ නිවස සහ ඉඩම පිළිබඳව සියලු විස්තර මේ වීඩියෝ එකේදී කතා කරනවා. රැඳී සිටින්න වීඩියෝ එක සමගින්. ඉතින් නිතා ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වෙන මේ නිවස ඉඩකඩම් මේ සියලු දේවල් තියෙන්නේ වැලි ඔය ගජබාපුර කියන ප්‍රදේශයේ තමයි මේ නිවස. ඒ වගේම නිවස සහිත අක්කර භාගයක්, ඒ වගේම කුඹුරු අක්කරයක්, ඒ වගේම හේන් අක්කරයක්, ඔක්කොම අක්කර 2.5ක් තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වගේම මේ පේන නිවස සහිත ඉඩම මේ සියලු දේපලයන් තියෙන්නේ වැලි ඔය ගජබාපුර කියන ප්‍රදේශයේ තමයි මේ නිවාස ඉඩකඩම් පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ නිවස නිදන කාමර දෙකක්, සාලය, ඒ වගේම මුළුතැන්ගේ සහිතව තමයි ඉදි වෙලා තියෙන්නේ. නිවස ඇතුළත සම්පූර්ණ වැඩ ඉවර වෙලා තියෙන්නේ. ඒ වගේම මුළුතැන්ගේ කපරාදු වැඩ ටිකක් තියෙනවා. බිමට කොන්ක්‍රීට් දාලා තියෙන්නේ කියලා ඔවුන් සඳහන් කරනවා. ඉතින් මේ අක්කර භාගික භූමිය තුල පොල්, කජු, කෙසෙල්, දෙහි, දොඩම් ඒ වගේම වෙනත් භෝග රාශියක් සිටවලා තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. අලින්ගෙන් කරදර නැහැ කියලාත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ වගේම ගොඩ අක්කර භාගය තුල මාස් කන්නට ඕනම දෙයක් වගා කරන්නටත් පුළුවන්. ඒ වගේම යල් කන්නට ලිඳෙන් වතුර ගහලා ඕනම දෙයක් හිටවන්නට පුළුවන් කියලාත් ඔවුන් සඳහන් කරනවා. මොකද වගා ලිඳක් මේ ඉඩම තුල තියෙන නිසා. ඒ වගේම තමයි හේන ගැන කතා කරත් එහෙම ඒකත් මාස් කන්නට බඩේරින්ගු වැනි භෝග හිටවන්න පුළුවන්. ඕනනම් අවශ්‍ය නම් වී ගහන්නත් පුළුවන් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ වගේම තමයි වෙනම යල මහ වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් යල මහ දෙකන්නේ වැඩ කරන්න පුළුවන් කුඹුරු අක්කරයක් වෙනම තියෙනවා කියලාත් ඔවුන් සඳහන් කරනවා. ඒ සියලුම ඉඩම් වලට බලපත්‍ර තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. මේ නිවසට විදුලිය සහ ලින් ජලය තියෙනවා කියලාත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. නැවතත් මතක් කරොත් මේ ඉඩම සහ නිවස පිහිටලා තියෙන්නේ වැලි ඔය ගජබාපුර කියන ප්‍රදේශයේ තමයි මේ නිවස සහ ඉඩම පිහිටලා තියෙන්නේ. ඒ වගේම නිවසට ආසන්නයෙන් පාසල් පිහිටලා තියෙනවා කියලාත් ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම ඕනෑම බඩු සහ භාණ්ඩයක් ගන්නට වෙළඳ සැල් පිහිටලා තියෙනවා කියලාත් ඔවුන් සඳහන් කරනවා. ඒ වගේම පරාක්‍රමපුර නගරයට යන්නත් පුළුවන්, පදවියට යන්නත් පුළුවන්. ඉතින් ඒ ආසන්නයේ තමයි මේ පදවි, ශ්‍රීපුර, වැලිඔය, සම්පත් නුවර, ඇතාවැට්නුවර වැනි ප්‍රදේශ ගම්මාන පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ මුළුතැන්ගේ කපරාදු වැඩ ඉතුරු වෙලා තියෙනවා. අලුතෙන් තමයි මුළුතැන්ගේ ඉදි කරලා තියෙන්නේ. අනිත් හරිය ඔක්කොම කපරාදු කරලා නිවස ඇතුළ කපරාදු කරලා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. කපරාදු කරලා සිමෙන්ති දාලා තියෙනවා කියලාත් ඔවුන් සඳහන් කරනවා වැඩිදුරටත්. ඒ වගේම ජල විදුලිය පහසුකම් මේ නිවසට ඉඩමට තියෙනවා. ඉතින් මේ සියලු පහසුකම් එක්ක මේ නිවස ඉඩම මහවැලි බලපත්‍ර සහිතව ඔවුන් විකිණීමට තීරණය කරලා තියෙන්නේ මිල ලක්ෂ 26ක් වැනි මුදලකට. මිල ගණන් සාකච්ඡා කරගන්නට පුළුවන් ඔවුන් එක්ක කතා කරලා. ඉතින් ඔවුන්ගේ හිමිකරුගේ දුරකථන අංක අපි මේ වීඩියෝ එකේ දානවා. ඒවට කතා කරලා වැඩි විස්තර තොරතුරු ඔබට සාකච්ඡා කරගන්නට පුළුවන්. ඉතින් මේ නිවසේ ඇතුළත තත්ත්වය තමයි ඔයාලට පේන්නේ. සම්පූර්ණ අලුතෙන්ම ඉදි කරපු නිවසක්. මේ නිවස ඇතුලේ වැඩ සම්පූර්ණ ඉවර කරලා තියෙන්නේ. කපරාදු කරලා සිමෙන්ති දාලා ඒ වගේම ජල විදුලිය පහසුකම් මේ නිවසට තියෙනවා.
ඉතින් වැලි ඔය ගජබාපුර කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන මේ නිවස ඒ වගේම ගොඩ ඉඩම අක්කර භාගයක් ඒ වගේම යලමහ වැඩ කරන්න පුළුවන් කුඹුරු අක්කරයක් ඒ වගේම හේන් අක්කරයක් සීලු බලපත්‍ර සහිතව මේ සීලු දේපලයන් ඔවුන් විකිණීමට තීරණය කරලා තියෙන්නේ මිල ලක්ෂ 26ක් වැනි මුදලකට. ඉතින් මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔවුන් සමග කතා කරලා. ඉතින් වැඩි විස්තර එහෙනම් කතා කරගන්න මෙවැනි වටිනා වීඩියෝ අරන් නැවතත් ගමරාල හෝම්ස් අපි එනකන් ගිහින් එන්නම්. ඔබට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.